හායි කොහොමද ඉතින් ඔයාලට? අද ඔයාලා මේ වීඩියෝ එකෙන් එකතු වෙන්නේ පිදුරංගල කන්ද නගින්න. සීගිරිය බලන්න ආව කෙනෙක් ඊළඟට යන තැන තමයි පිදුරංගල. සීගිරියට උතුරු පැත්තෙන් පිහිටි මේ කන්ද නගින්න කලින් පිදුරංගල රජමහා විහාරයට ගිහින් තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔයාලා දැන් මේ දකින්නේ පිදුරංගල රජමහා විහාරය. ඉතින් ෂෝට්ස් සීව්ලස් වගේ ඇඳුම් ඇඳගෙන ආවොත් පහලින් අපිට ෂෝල් එකක් දෙනවා දාගන්න. ඒකට මුදල් නම් ගන්නෙ නැහැ. හැබැයි ඉතින් ඒක ගොඩ දෙනෙක් දාන නිසා ඊට වැඩිය හොඳයි අපි එහෙනම් මේ වගේ ඇඳුමක් ඇඳගෙන ආවොත් ගෙදරින් ෂෝල් එකක් අරන් එන එක. පන්සල පහු වෙනකන් අපිට ෂෝල් එක දාගෙන ඉන්න වෙනවා. කන්ද නගින්න පටන් ගත්තාම අපිට ෂෝල් එක අයින් කරන්න පුළුවන්. දැන් අපි කන්ද නගින්න පටන් අරන් තියෙන්නේ. වැදගත්ම දෙයක් තමයි වෝටර් බොටල්ස් මේ වගේ දේවල් අතේ අරගෙන යන්නේ නැතුව පිටට දාන බෑග්පැක් එකක් අරගෙන යනවා නම් වඩාත් පහසුයි. මොකද පඩි පෙළ තිබුණත් ටික දුරක් යනකොට ගල් අස්සෙන් යන්න වැල් අල්ලගෙන යන්න තියෙන තැන් තියෙනවා. තව දෙයක් තමයි මෙතනට දේශීය අයගෙන් ටිකට්ස් ගන්නේ නැහැ. ඒක විදේශිකයින්ට විතරයි. කන්ද මුදුනටම යන්න කලින් මගදී අපිට තියෙනවා ලණුවක එල්ලලා පැනලා වගේ යන්න තැනක්. අන්න එතනදී වැඩිහිටිය අයට නම් ටිකක් යන්න අපහසු වෙයි. නමුත් ඒට මෙහයින් තව අපිට බලන්න දේවල් කිහිපයක් තියෙනවා. ඉතින් එතනත් ලස්සන view එකක් තියෙනවා. මේ වගේ ගල් පඩි පෙළවල් තමයි දිගටම තියෙන්නේ. ඉතින් අර මම කීව අපහසු තැන් තියෙන්නේ එක තැනක විතරයි. බලාගෙන යමුකෝ මේ ලස්සන පරිසරය. මෙතනින් එහාට පටන් ගන්නවා ස්වාමීන් වහන්සේලා වැඩ සිටිය ගුහා සංකීර්ණ. ඉතින් මෙතන තියෙනවා කුටි සෙනසුන් වගේක් එහෙම අතීතයේ තිබුණේ වගේ නටබුන් තියෙනවා. ඉතින් මෙන්න මේ හරිය තියෙනවා ලස්සන view එකක්. ඉතින් අපේ මහන්සිය නිවන ගමන් මේ තියෙන view එක බලලා ටිකක් වෙලා ඉඳලා ඊළඟ කොටස නගින්න අපිට යන්න පුළුවන්. ඉතින් ඔතනින් එහාට තමයි අර චුට්ටක් අමාරු කොටස තියෙන්නේ. ඒක බය වෙන්න දෙයක් නැහැ. කඹයක් තියෙනවා. ඒ කඹේ අල්ලගෙන උඩට නගින්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ ගල් අතරින් අපිට කන්ද මුදුනට එන්නයි තියෙන්නේ. ආවහම මෙන්න මේ ලස්සන view එක අපිට බලා ගන්න පුළුවන්. සීගිරිය ගොඩාක් ලස්සනට දකින්න පුළුවන් තැනක් තමයි මෙතන. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙන්න.